කියන මේ රටේ මිනිමරපු ඊළඟට මේ රටේ ලදරුවෙකුට කිරි දීපු අම්මගේ පියවරු කපපු පට්ට හොර රැලයක් වෙච්ච චෞර අනුර කුමාර කියන බූරුවා මම හිතන්නේ අමතක නැති ඒ මිනිමරුවට එහෙම නැත්නම් පට්ට හොරාට නැත්නම් ඔය මහජන මුදල් කෝටි ගාණක් වංචා කරලා තියෙන මිනිමරු ජෙවිපි එකට මතක තියාගන්න අනුර කුමාර මම බස්සනවා 100කට නෙමෙයි පාර්ලිමේන්තුවේ එකෙක්වත් නැති වෙන්න. ඒකට මම වෙන වියදම් කරලා තියෙනවා. මොකද අනුර කුමාරලා අපෙන් 7 පාරක් ගුටි කාලා තියෙනවා. නිකන් නෙමෙයි අපිට ගහලා අපිත් ගහලා 4 පාරක් ගුටි කාලා තියෙනවා. මම මතක තියාගන්න මම කියන්නේ අනුර කුමාර ගෙදර ඇරීම තමයි ඇවන්ගාඩ් එකේ එකම අභිප්‍රායය. මොකද මේලා මේ රටේ ආර්ථිකය විනාශ කරලා 88 89 බස් ගිනි තියලා පාරවල් කපලා මවට ඉස්සෙල්ලා කියලා තියෙනවා ෆැක්ටරි ගිනි තියලා මිනිස්සු 60000ක් මරලා ඊට පස්සේ දුප්පත් අයබලුන්ගේ රත්තරන් කොල්ල කාලා රත්තරන් කිලෝ ගණන් මතක තියාගන්න ඔය කප්පන් නඩේ එහෙම නැත්නම් අර මෙක්සිකෝ ඩ්‍රග් කාටෙල් එකේ සික්සන කප්පන් ගන්න නඩේ ගෙදරලා එවන් ගාඩ් එක නවත්තන්න කියලා බය නැතුව මං කියන්නේ මං කොහොමද මගෙත් එක්ක එන්නේ කියලා මේ ඔලමුට්ටලයට ඒ වචනේ මං කියන්නේ මගෙත් එක්ක විවාදයකට ඇයි එන්නේ නැති විවාදයකට දැන් අපි නෙමෙයි චෝදනා කරේ යාට අපි යාගේ දේශපාලන ගැන චෝදනා කරේ නෑ හැබැයි මිනි මාරපක් ගැන චෝදනා කළා 88 89 ඒගොල්ලෝ හම්බෙච්ච ගැනත් අපි කරපු දේවල් ගැනත් කියලා තියෙනවා ඒතර අපි යාට එන්න කියලා තියෙනවා විවාදයකට එයයි අපිට චෝදනා කරේ අපි නෙමෙයි ඉතින් මේ චෝදනාවට ලිඛිත ඔප්පු කරන මෙතන අපි නිවැරදිකාරයෝ අපි වැරදිකාරයෝ කියලා බෑ ඇයි මේක තමයි මේ රටේ කරේ ව්‍යාපාරිකයෙක් හොයනවා ව්‍යාපාරිකයා ගාවට යනවා කප්පමක් ඉල්ලනවා නැත්නම් ඒ කම්පැනි එක ස්ට්‍රයික් කරනවා කම්පැනි වටනවා මිලියන 5 ගානේ මිලියන 2 ගානේ මාසෙට ගන්න. එහෙම තර මිලියන 7 දාලා දෙන්නේ. JVP එක කියන්නේ මේ රටින හොරු නඩයක් 103ට බෑලා තියන්නේ ඒකනේ. ඕක මම 101ට අනිවාර්යයෙන්ම පත් කරනවා. බොහොම ස්තුතියි.